කොහොමද ඔයාලට මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයගලන්ට මම share කරන්නේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. අපේ ජීවිතේ අපි සමහර වෙලාවට බලාපොරොත්තු වෙන්නේ නැති දේවල් එකපාරට අපිට මුණ දෙන්න වෙනවා. ඉතින් ඒ වගේ කාල සීමාවක් තමයි පහුගිය මාසය ඇතුළත මම ගත කෙරුවේ. ඉතින් මට හිතුණා ඒකෙන් මම ඉගෙනගත්තු දේවල් ගොඩයි, දන්නේ නැති දේවල්, අපි කරන්නේ නැති දේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක ඒක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් සමහර දේවල් තිබුණ හරීම පුංචි දේවල් තමයි. හැබැයි අපි හිතන්නේ නැතුව අපි අසරණ වෙන අවස්ථා තිබුණා. ඉතින් මටත් එහෙමයි. මම හිතන්නේ නැතුව ඒ අවස්ථාවට මේ දේවල් ඕනේ, මේ විදිහටයි මම ඉන්න ඕනේ කියලා මටත් අවබෝධයක් නැහැ. අවබෝධය නැතිකමටත් වඩා ඒ ගැන සැලකිල්ලක් ගත්තේ නැති නිසා මට වෙච්ච අපහසුතාවත් මම ඔයගලන්ට කියන්නම්. එතකොට මේක අපිට මුණ දෙන්න මෙන්න මේ වගේ හදිසි අවස්ථාවක ඔයගලන්ට මතක් වෙයි මම මේ කියපු දේවල් කොයි දවසක හරි මෙහෙම තිබුණොත් හොඳයි, මේ වගේ තිබුණොත් හොඳයි කියලා. ඉතින් මේ ඔයගලන්ට මම පෙන්නන්නේ මගේ අම්මගේ හදිසි heart attack එක නිසා පහුගිය මාසෙ ඇතුළත මම මුණ දීපු තත්ත්ව සහ මම ඉගෙනගත්තු දේවල්. අපි හොස්පිටල් එකකට යනවා නම් අපි දැනගන්න ඕන දේවල් ටිකක් තමයි මම කියන්නේ. අපි හිතන්නේ නැති දේවල් සමහර වෙලාවට අපිව බොහොම අපහසුතාවයට පත් කරනවා. ඉතින් බලාපොරොත්තු වෙච්ච නැතිම ගමනක් තමයි මම මේක. ඉතින් හදිසියේ මේ රෑ 12:01 අතර වෙලාවේ මම කොරිඩෝ එකේ ඉන්නවා. අම්මව ඒ රෑ හදිස්සියෙම රාගමට ට්‍රාන්ස්ෆර් කෙරුවා. මමයි ලොකු දුවයි තමයි ආවේ. එදා හස්බන්ඩ් වැඩ, ගෙන්න කෙනෙක් නැහැ. රෑ 11යි ගානකට ඇවිල්ලා පාන්දර එළි වෙනකල් අපි දෙන්න මේ කොරිඩෝ එකේ ඉඳගෙන හිටියා. අම්මව ETU එකට, ඉමර්ජන්සි ට්‍රීට්මන්ට් යුනිට් එකට දාපු නිසා. ඉතින් මම පළවෙනියෙන්ම කරපු වැරද්ද තමයි අම්මව මුලින්ම ડોක්ටර් ගාවට පෙන්නන්න යද්දි මම ෆෝන් එකවත් අරගෙන ගියේ නෑ. නිකන් පර්ස් එකයි සල්ලි අම්මව එක්කගෙන ගියා විතරයි. ඉතින් එතනදී මම ලොකුම අපහසුතාවයකටපත් වුණා. ගෙදරට පණිවිඩයක් දෙන්න විදිහක් නෑ. දැන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මට එතන හිටපු ඇටෙන්ඩන්ට් ළඟින්, සිකියුරිටි ගාඩ් ළඟින් එහෙම ෆෝන් කෝල්ස් ගන්න සිද්ධ වුණා. ඉතින් පළවෙනියෙන්ම ගෙදරින් බැනුම් අහපු තැන තමයි එතන. ෆෝන් දෙකක් තියෙනවා, අම්මා ෆෝන් එක අරන් යන්න කියලා. ඉතින් එහෙම වුණේ ඇත්තටම මම මේ වගේ ලොකු ගමනක් යන්න වෙයි කියලා මම හිතුවේ නෑ. මම මේ අම්මව එක්කන් ගියේ බේත් ටික අරගෙන ගෙදර එන්න. ඉතින් වැඩි වෙලාවක් යන්නේ නෑ. ඒකයි කියන්නේ අපි හිතන්නේ නැති දේවල් වලට අපිට මුණ දෙන්න වෙනවා. ෆෝන් charge වෙලා තියෙන්න ඕනේ. අපි ගාව ෆෝන් එක තියෙන්න ඕනේ. අනිත් එක ෆෝන් numbers අපිට මතක නැහැනේ. ඉතින් ෆෝන් numbers පොඩි පොතක පර්ස් එකේ තියෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් හරිම වටිනවා. ඕනම තැනක යනකොට අපි ගාව තියෙන්න ඕන දේවල්. අනිත් එක තමයි මම මේ තැන්වලදී අත්දැකපු දේ. සමහර හොස්පිටල් වල වැඩ කරන අය හරිම කරුණාවන්තයි. හරිම ලෙඩා ගැන, ලෙඩාගේ ලෙඩත් එක්ක ආපු අය ගැන හරි සැලකිලිමත්. නමුත් සමහර තැන්වල මම දැක්කා ඒගොල්ලෝ හැම තිස්සෙම කෑ ගහගත්තු ගමන්, ඒ කියන්නේ වැරද්දක් වෙන්න ඕනේ නැහැ, කොයි වෙලෙත් කෑ ගහගත්තු ගමන්. එතකොට ඒගොල්ලෝ පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ මේ ලෙඩාගේ අය කොච්චර පීඩනයකින්ද ඉන්නේ, ලෙඩා කොච්චර අමාරුව. එහෙම ඒ ගැන සැලකිල්ලක් නැද්ද, නැත්තම් ඒගොල්ලන්ට වැඩි කමද, මට ඒක දන්නේ නැහැ. නමුත් ඒ වෙලාවට අපි කලබල වෙන්න ඕනේ නැහැ කියන එක තමයි මට ඒගොල්ල කොච්චර නම කියලා කෑ ගැහුවත්, එහාට යන්න මෙහාට යන්න එහෙම කිව්වත් මම ඒ කියන ඒගොල්ල කියන
තරම් ඉක්මනට මම ඒවලට රියැක්ට් කරන්න ගියේ නෑ. මොකද කරන්න ඕන දේ මොකද්ද කියලා මම හිතලා තමයි ගොඩක් වෙලාවට වැඩ කෙරුවේ. එක අත්දැකීමක් කියන්නම්. කොළඹ ජාතික රෝහලේ තමයි අන්තිමට අම්මව තියාගෙන හිටියේ. දැන් මේ සර්ජරි එක කරපු කෙනා ට්‍රොලියේ දාගෙන යන්න ඕනේ. හાર્ට් සර්ජරි එක කරන්න. හાર્ට් සර්ජරි එකට ඒ සෙක්ෂන් එක තියෙන්නේ ටිකක් පාරෙන් එහා පැත්තේ ටිකක් දුරකට යන්න ඕන. ඉතින් එතකොට මේ ඇටෙන්ඩන්ට් කෙනෙක් ආවා, ලේඩි කෙනෙක්, තරුණ ගෑනු ළමෙක්. එයා මට කියනවා ට්‍රොලිය තල්ලු කරන්න. එයා ඉස්සරහින් අල්ලන් ඉන්නවා මට ට්‍රොලිය තල්ලු කරන්නලු. ඒ කියන්නේ ඒ වෙලාවේදී මම හොඳටම හෙම්බත් වෙලා අම්මත් එක්ක එහාට මෙහාට ගිහිල්ලා නිදි මරලා මට හොඳටම අමාරුයි. එතකොට මට ඒක කරන්න බෑ. එතකොට මම කතා කෙරුවා මේක මට ට්‍රොලි එක තල්ලු කරන්න බෑ. අනිත් එක මට මේක හුරු නෑ. ඔයාගේ ඩියුටි එක ඔයා කරන්න. අපි ඒවලට ඒ කියන්නේ ඒගොල්ලෝ හරි පුරුදු හරිම කට සැරට හරි පුරුද්දෙන් ඒක කියනවා තල්ලු කරන්න අල්ලගෙන ඉන්න නෙමෙයි කිව්වේ තල්ලු කරන්න. අන්නේ ඒ වගේ. එතකොට ඒ වගේ තැන්වල මං හිතන්නේ අපි මේ සමාජය හදන්න නම් අපි මේ තැන්වලදී අපි කතා කරන්න ඕනේ. අපි ඒගොල්ලන්ට බය වෙන්න ඕනද? කිසිම හේතුවක් නැහැ. ඒගොල්ලොත් රජයේ සේවකයෝ, ඒගොල්ලෝ රජෙන් පඩි ගන්නෙ. ඒගොල්ලන්ට ඩියුටි එකක් තියෙනවා. ඉතින් මම දැක්ක සමහර වයස එකේ කියන්නේ දුවලා ගාව ඉන්න අම්මලා සමහර අම්මලාට ඒව තල්ලු කරගන්න බෑ. ඒත් ඒගොල්ලෝ තල්ලු කරනවා. ඉතින් මට එතනදී ඒගොල්ලන්ට කියන්න බෑ. ඒක ඒගොල්ලන්ගේ කල්පනාවෙන් කරන්න ඕන දෙයක්නේ. මම හැබැයි මොකද මම අම්මගේ ආරක්ෂා මම අම්මත් එක්ක ඉන්න ගියාට මම ඒගොල්ලන්ගේ ඩියුටි එක කරන්න නෙමෙයි එතනට ගියේ. එතට මම ඒක ඒගොල්ලන්ට කතා කරලා කිව්වා. මට අමාරුයි. මම අම්මා එක්ක දැන් දවස් ගාණක් නිදි මරලා මට මේ ට්‍රොලි එක තල්ලු කරන්න බෑ. මොකද පල්ලම් තියෙනවා. ඒවල වේගෙන් යනවා. ඒගොල්ලන්ට තියෙන ප්‍රැක්ටිස් එක අපිට නෑනේ. ඉතින් මම කියන්නේ අපි කතා නොකර බයේ එහෙම ඉන්න ඕන නැහැ කියලා. ඉතින් මම නම් ඒ කියන්නේ ඒගොල්ලෝ එහෙම එකපාරක් අපි කතා කරුවොත් ආයේ එහෙම අපිට සැර දාන්නේ ඒ දේවල් වලට එන්නෙත් නැහැ. ඉතින් හරි සැරයි. සැර වැඩි. මොකද එහෙම තැන් දෙකකදී වුණා. එක්කෙනෙක් තරුණ ගෑනු ළමයි අනිත් එක්කෙනා තරුණ පිරිමි ළමෙක්. එයාගේ බිස්නස් එකේ කෝල් එකක වරුවක් ඉන්නවා. අර ඔක්කොම ලෙඩ්ඩු 6ක් 7ක් අරගෙන යනවා. ඒ ඔක්කොම තල්ලු කරගෙන යන්නේ ළඟ ඉන්න සමහර වයසක අම්මලා ළඟ ඉන්නේ ඒගොල්ලෝ. හැබැයි මම එතනදී මං මට තල්ලු කරන්න බෑ ඔයා ගන්න කියලා. මොකද පල්ලමකදී හරි ලෙස්සලා ගියොත් ඒක අම්මගේ ජීවිතේ සම්බන්ධ ප්‍රශ්නයක් වෙන නිසා. ඉතින් මං කල්පනා කරුවේ ඒ තත්වයට එහෙමපත් වෙලා තියෙන්නේ ඇයි? හුඟක් දෙනා වැඳ වැටිලා වැඳගෙන ඉන්නවා. එහෙම වුණාම ඒගොල්ලන්ගේ ඩිමාන්ඩ් එක ඒගොල්ලන්ගේ මේ සැරගතිය වැඩි. එතකොට අපි ඒගොල්ලන්ට පෙන්නලා දුන්නා නම් ඔයාගේ ඩියුටි එක ඔයා හරියට කරන්න කියලා එතනින් ප්‍රශ්නේ ඉවර වෙනවා. අනිත් එක තමයි දැන් ඩිස්චාර්ජ් වෙලා එනකොට මට මේක කියනකොට මට පිළිවෙලකට මට කියන්න බෑ. මම ඒ මතක් වෙන තැන් ඔයගොල්ලොත් එක්ක කියන්නම්. ඩිස්චාර්ජ් වෙලා එනකොට දැන් හැම වෝඩ් එකකම අය ඩිස්චාර්ජ් වෙලා එන්නේ එකම කවුන්ටරේට මම දන්න විදිහට. ඉතින් ලොකු පෝලිමක්. ඉතින් ওই පෝලිං වලදී වෙන දේ මොකද්ද? පෝලිං පනිනවා. පෝලිමේ මැද්දෙන් තව කවුරු හරි හිටන් ඉන්නවා. ඉතින් අන්නේ ඒ තැන්වලදී මට බලාගෙනම ඉන්න බැරි තැනක්. මට ඒ පුද්ගලයා කවුද ඒවත් ඉතින් මට එතනදී මම බලන්නේ නැහැ. ඒක බලන් ඉන්න බෑ. ඒක වැරද්දක්නේ. එතකොට මට සිද්ධ වෙනවා මම කතා කරලා කියනවා කරුණා කරලා පොලිමට යන්න. ඉතින් ඒ වගේ තැන්වල මම ඔයගොල්ලන්ට මෙහෙම කියන්නේ අපි ටික දෙනෙක් හරි අපි මේ සමාජයේ වෙන පුංචි වැරදිත් කියලා හිතුවට මේක ලොකු දෙයක්. ඉතින් ඒ නිසා ඒ වගේ තැන්වල අපි කතා කරලා ඒවා නිවැරදි කරන්න ඕනේ. එහෙම එක්කෙනෙක් හිටියොත් ඇති. එක්කෙනෙක් කතා කරුවොත් අනිත් අයට අග්ගාලා ඒක කරගන්නවා. සමහර පිරිමි අය මේ පෝලිං පැනගෙන යනවා. ඉතින් ඒ වගේ තැන්වල
මම නම් කතා කරනවා. මොකද වැරද්දක් නෙමෙයිනේ මං කියන්නේ. මම වැරදි නෑ. එතනදී වැරද්ද තමයි පෙන්නන්නේ. ඉතින් ඒ වගේ තැන් ගැන ඔයගොල්ලෝ හදිසියෙවත් මෙහෙම යන්න ඕන වුණොත් ඒව ගැන සැලකිලිමත් වෙන්න. නීති ඒගොල්ලන්ගේ අපි දැන් තියෙනවනේ හොස්පිටල් එකක නීති රීති තියෙනවනේ බෝඩ් එකකට යන්න පුළුවන් වෙලාවල් තියෙනවා. යන්න පුළුවන් කී දෙනාටද පාස් එකක් තියෙනවා. ඉතින් ඔය වගේ ඒවලට අපි අනිවාර්යෙන් කීකරු වෙන්න ඕනේ. ඉතින් දැන් මේ ඔයගොල්ලෝ මේ දකින්නේ මම පාන්දර 4යි අම්මව ජෙනරල් හොස්පිටල් එකේ OPD එකේ ඉඳලා දැන් පාන්දර 4ට ඇම්බියුලන්ස් එකේ ගෙනිච්චා. මම දැන් OPD එක පැත්තේ ඉඳලා ජෙනරල් හොස්පිටල් එකේ වෝඩ් එකට මේ පාන්දර 4ට මම දැන් පයින් යනවා. ඉතින් කිසිම කෙනෙක් නැහැ. මට එක්කන් යන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ අමාරු වෙච්ච වෙලාවේ මේ දෙවනි පාරට හොස්පිටල් ගිය වෙලාව මට අම්මට අමාරු වෙච්ච වෙලාවේ මට කිසි කෙනෙක් මතක්ුන්නේ නැහැ. මම පික්මි එකක් දාගත්තා. අම්මව දාගත්තා ගියා. රෑ 11යි කොළඹට එනකොට එතන ඉඳලා දවස් හරියටම සතියක් මම කොළඹ. ඉතින් අර ඒ වගේ වෙලාවකට අපිට පුදුම ශක්තියක් සමහර තැන් තියෙනවා මට ගොඩක් දේවල් කරගන්න කාව හරි ඕන කියලා හිතන එහෙම. හැබැයි මට මගේ ශක්තිය මම අත්දැකපු ලොකුම තැනක් මේක. මම ඒ රෑ 11ට කොළඹට ඇවිල්ලා අම්මගේ සර්ජරි එකත් කරගෙන ගෙදර යන්න කල් තනියෙන්ම මම මේ දේ කරගත්තා. මොකද ගෙදර ගෙවල් වල කට්ටිය හිටියට හැමෝටම මුළු දවසම කැප කරලා ඉන්න පුළුවන් කමක් නැහැ. ජොබ් කරන අය, ඉගෙන ගන්න අය. එතකොට මම නිවාඩු දාලා මම ඒ වෙනුවෙන් කැප වුණා. එතකොට ගෙදර හැමෝම රස්තියාදු වෙන්නේ නැතුව එක්කෙනෙක් විතරක් මේ වෙනුවෙන්. ඒ කියන්නේ පුළුවන් වෙලාවට ඒගොල්ලෝ එනවා. මට එක දිගට රැට ඉන්න බැරි වුණාම මාරු වෙනවා. ඒ විදිහට ගෙදරත් බැලන්ස් කරගෙන ගෙදර දේවල් ඒගොල්ලන්ගේ ඉගෙන ගන්න ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ඒගොල්ලෝ තනියම කරගෙන ගියා. මට ඕන වෙලාවට ඒගොල්ලෝ ඇවිල්ලා මට මාරු වෙන්න වෙලාව දුන්නා. ඉතින් නිදාගන්න ඕන වුණාම දවස් 2ක් විතර මම ගෙදර ආවා. රෑට ඇවිල්ලා පාන්දර ගියා. ඉතින් ඒ කාලය ඇතුළත මගේ එකම කෑම තමයි මේ. ඉතින් එහෙම කණ්ඩ බඩගින්නක්වත් දැනෙන්නේ නැහැ. ඉතින් මම කියන්නම් ඒ එක්කම අපි මේ ලෙඩෙක් ගාව ඉන්නකොට අපි ගාව තියෙන්නම ඕන දේවල්. ඒ කියන්නේ පුංචි දේවල් තමයි. නමුත් මම ඒව ගෙනියලා තිබුණෙත් නැහැ. ඇත්තටම නවතින්න හිතාගෙන නෙමෙයිනේ ගියේ. ඕඩික්ලෝන් එකක් අපි ගෙදරක අපිට හැමතිස්සෙම තියෙන්න ඕනි පොඩි ෆ්ලාස්ක් එකක්, ඕඩික්ලෝන් එකක්, සබන් පෙට්ටියක්, වැඩිපුර බ්‍රෂ් 2-3ක් ගෙදර හදිසියට තියෙන්න ඕන. පුංචි ටවල්, වෙට් ටිෂූස්, ඒ වගේ දේවල් අපිට ළඟ තියෙනවා නම් අපිට ලෙඩත් එක්ක ළඟ ඉන්නකොට ඒගොල්ලන්ගේ දේවල් කරන්න හරි ලේසි. ඉතින් දැන් අම්මව ගෙදර ගෙනාවා සර්ජරි එක කරගෙන. මේ දවස් ගානකට පස්සේ අද තමයි බත් එකක් කන්නේ. අද ගෙදර ඇත්තටම උයන්න මට මහන්සි. උයන්නත් බෑ. මං කිව්වා අද නම් උයන්න බෑ. මට පොඩ්ඩක් නිදා ගන්න ඕනේ. ඉතින් බත් එකක් ගෙනාවා. අර හොඳට උයන තැනක් තියෙනවා එතනින්. ඉතින් අද මේ බත් එක කාලා නාලා දැන් අම්මගේ වැඩ ටිකත් කරලා හොඳ නිින්දක් දැම්මා. හොඳ නිින්දක් දාලා දැන් හවසට අම්මට ඕට්ස් ටිකක් සස්ටජන් ටිකක් දාලා, මොකද වැඩියේ කන්න බොන්නේ නැහැ. කිරි එක වුණත් බොන්න කැමති නැහැ. ඒ හින්දා මේ විදිහට හදලා දෙනවා. ගොඩාක් දුර්වල වෙලා තියෙන්නේ. බත් කටක් දෙකකට වැඩිය කන්නේ නැහැ. ඉතින් මේ විදිහට අම්මටත් ඒක හදලා අපිත් ඒ ටිකක් බීලා දැන් ඊළඟට වැඩ පටන් ගන්න තියෙනවා. මට එකතු වෙලා තියෙනවා පේපර්ස් ගොඩාක් බලන්න. ඒවා කිසිම දෙයක් බලන්න උනේ නැහැ. දැන් අද නයිට් එක, හෙට නයිට් එක පේපර්ස් ටික ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න.
කන බොන දේවල් ගැන සැලකිල්ලෙන් කන්න. අපි හොස්පිටල් එකකට ගිහින් නැවතුනොත් තමා දන්නේ ලෙඩ වලින් කොච්චර මිනිස්සු දුක් විඳිනවද. ඉතින් අපි අපේ ශරීර සෞඛ්‍ය ගැන ඕනාවටත් වඩා හිතන්න ඕනේ. අනවශ්‍ය දේවල් කන්න එපා, සීනි කන්න එපා, තෙල් කන්න එපා. ඉතින් පරිස්සමින් ඉන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ලෙඩක් හැදිලා බේත් ගන්න රස්තියාදු වෙනවට වඩා. ඉතින් එහෙනම් ආයෙත් කියන්නේ ගිහින් එන්නම් සතුටින් පරිස්සමින් ඉන්න.